ඔව් හිතවතුනි මේ වෙද්දී අපිට පුවතක් වාර්තා වෙනවා ප්‍රහාරයට ලක් වූ KC-135 යානයේ සිටි සියලුම ඇමරිකානු සොල්දාදුවන් මියගොස් ඇති බව පෙන්ටගනය මේ වන විට පිළි අරගෙන තිබෙනවා. එම හේතුවෙන් KC-135 යානයේ සිටි සියලුම සොල්දාදුවන් එනම් සොල්දාදුවන් 6 දෙනෙකු මේ වන විට ජීවිතාක්ෂයට පත් වී ඇති බව පෙන්ටගනය පිළි අරගෙන තියෙනවා. හැබැයි ඔවුන් කියා සිටිනවා එය ප්‍රහාරයට ලක්වීමක් නොව හදිසි අනතුරක් කියා. නමුත් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය හෙවත් IRGC ප්‍රකාශ කොට සිටිනවා එය පැහැදිලිවම ඔවුන්ට හිතයිසි ඉරාක සන්නද්ධ කණ්ඩායමක් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් බිමට පතිත කළ බව. එම යානයට ඒ වන විට තවත් යුද ගුවන් යානයකට ඉන්ධන සපයමින් උඩුගුවනේ තිබී ඇති අතර මේ මිසයිල් ප්‍රහාරයකින් බිමට පතිත කරන්නට එම සන්නද්ධ කණ්ඩායමට හැකියාව ලැබී ඇති බව තමයි IRGC ප්‍රකාශ කර සිටින්නේ. සහ ඒත් එක්කම පෙන්ටගනය මේ වන විට ප්‍රකාශ කර සිටිනවා ඔවුන්ගේ මියගිය ඇමරිකානු සොල්දාදුවන් ගණන 13ක් බවත්. නමුත් IRGC ප්‍රකාශ කර සිටිනවා මියගිය ඇමරිකානු සොල්දාදුවන් ගණන 100 ඉක්ම විය යුතු බව. සාමාන්‍යයෙන් අපි දන්නා අත්දැකීමක් තමයි හිතවතුනි ඇමරිකාව සාමාන්‍යයෙන් ඔවුන්ට වෙන හානියෙන් 10න් එකක් පමණයි ප්‍රකාශ කොට සිටින්නේ. ඒ අනුව අපටත් යම් නිගමනයකට එන්න පුළුවන් මෙම යුද තත්ත්වයේ හේතුවෙන් ඇමරිකානු සොල්දාදුවන් ආසන්න වශයෙන් 100කට පමණ ප්‍රමාණයක් මිය යන්නට ඇතැයි කිය අපටත් දල වශයෙන් තක්සේරුවක් කරන්න පුළුවන්. ඒ වගේම IRGC ප්‍රකාශ කොට සිටිනවා මේ වන විට F-15 ගුවන් යානා තුනක්ද F-15 ප්‍රහාරක ගුවන් යානා තුනක්ද ඔවුන් විසින් බිම හෙලා විනාශ කොට ඇති බවත්. එම හේතුවෙන් ඇමරිකාවේ ගුවන් ප්‍රහාරක බලකාය මේ වන විට ඉරාන කලාපය තුල දැඩි ලෙස අර්බුදයකට පත් වී දැඩි අවදානමකට පත් වී ඇති බවත් ඔවුන් මේ වන විට ප්‍රකාශ කර සිටිනවා. මෙයයි නවතම තත්ත්වය.